Hi guys, good morning. ඔන්න අදත් තවත් ලොග් එකක් අරන් ආවා. මේ ලොග් නම්බර් එක නම් කීයද දන්නේ නැහැ. මං කලිමුත් එකක් දැම්මා. try කරනවා දිගටම දාන්න. right. මම පොඩි වැඩක් කර හිටියේ. මෙන්න මෙතන මේක කැඩලා තිබ්බා. ඒක දැන් පොඩ්ඩක් හදා ගන්න ඕනේ ඉස්සල්ලාම. ඊට පස්සේ පොඩ්ඩක් බයිසිකලේ හොදලා දාන්න කියලා බැලුවේ. ඊට පස්සේ තනකොළ ටිකකුත් වෙවිලා තියෙනවා. ඒ ටිකත් කපලා දාන්න ඕනේ. දැන් උදේට කෑවේ. ඔව් එහෙම තමයි වැඩ වෙන්නේ. මොකෝ වෙන්නේ ඉතින් කට්ටිය. සැපෙන් සනීපෙන් ඇති කියලා හිතනවා. ඊයේ අපි දන්සලක් එහෙම දුන්නා. පොසොන් එකට කලින් දවස් ඊයේ පාන් දන්සලක් අදත් දෙල්ල එකක් වගේ දෙන්න හිතාගෙන ඉන්නවා. අපි බලමු එහෙම වුණොත් මම මේකත් මේ වීඩියෝ එකට ඇඩ් කරන්න. හරි. එහෙනම් සෙට්ලා ඉන්න අපි වීඩියෝ එක ඉතුරු ටික බලමු. සබස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන් සබස්ක්‍රයිබ් කරන්න, වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න, ඔයගොල්ලන්ගේ ඕනම අදහසක් කමෙන්ට් කරන්න. සෙට්ලා ඉන්න. දැන් මට තව නියනක් ඕන වුණා ගයිස්. මේ ස්පැන්ඩර් විතරක් මදි. දැන් නියනක් නෙමෙයි සෝරි යතුරක්. මේ ස්පැන්ඩර් සයිස් එකට යතුරක් ඕන. ඒක ඉල්ල ගන්න යන්න ඕනේ. ඒක ඉල්ලගෙන අවිල්ලා හදමු. දැන් ඊළඟට අපිට තියෙන්නේ මේක අලුව ගන්න ඕනේ. දැන් මම මේකට යූස් කරන ගම් එක තමයි මේ තියෙන්නේ. මේකේ නම තියෙන්නේ මැජික් ඩිපොක්සි ස්ටීල් ඉකොනොමි පැක්. මේ එක සැරයක් මම යූස් කරා. මේ ටික වෙලාවක් තියන්න ඕන. කොහොමත් පැය 24ක් වගේ තිබ්බොත් හොඳට මැල වෙනවා. නැත්නම් සාමාන්‍යයෙන් විනාඩි 5-2කට 10ට ඇල වෙන්නේ නැහැ. මේ එකෙන් තමයි ගාන්න යන්නේ. හොඳයි ප්ලාස්ටික් වලට මේකේ තියෙන්නේ ප්‍රොමෝෂන් වීඩියෝ යන්නේ මේ. මේකේ තියෙන මෙන්න මේ වගේ ටියුබ් දෙකක්. මේ ටියුබ් දෙක මෙන්න මේ විදිහේ ටියුබ් දෙකක් ඉන්නේ. මේ ටියුබ් දෙක එකට මික්ස් කරලා තමයි ගන්න ඕනේ. ගාපුවම සෑහෙන ඉතින් ඇලවිලාම තියෙනවා, හයිජර් තියෙනවා. ඔව් ඉතින් ඒක තැනත් එක ප්ලාස්ටික් ගැලවෙන ප්ලාස්ටික් ටු යකඩ වගේ නම් ඇලවෙන්නේ නැති වෙයි. දැන් ඒ කලවන්න කලින් ඉස්සල්ලාම බයිසිකලේ හොදාගෙන ඉන්න ඕනේ. මොකද ඒක ඇලවුවොත් මට බයිසිකලේ හොදා ගන්න වෙන්නේ නැහැ. එතකොට ඒක නිකන් තියන්න වෙනවා. එතකොට ටයිම් එක යනවා අපරාධනේ. මේ මම බැලුවෙන් බයිසිකලේ හොදලා මේ කලවන්න. එතකොට බයිසිකලේ මට තිබ්බ එක හවස් වෙනකම්ම. නැත්තම් බයිසිකලේ හොදන්න බලන්න හිටියොත් අලවන්න වෙන්නේ නැහැ. මොකද ඒක සෑහෙන වෙලාවක් තියන්න ඕනේ. එහෙනම් අපි බයිසිකලේ හොදමු දැන්. සෑහෙන වෙලාවක් ගියා බයික් එක හේදුවා. මම හොමයි දැන් තියන්නේ. වතුර ටික පිහ දාලා පොඩ්ඩක් ඔයිල් ටිකක් අල්ලන්න ඕන. නැත්තම් මල කර කනවා ඉක්මනින්. ට්‍රිම් එක එහෙම පරිස්සම් කරන්න අමාරුම දෙයක්. ඒකට පොඩ්ඩක් ඔයිල් ටිකක් ගන්න ඕනේ. ඔව් එහෙම තමයි. බයිසිකලේ හේදුවා ඒ වැඩේ කරා. දැන් පොඩ්ඩක් නා ගන්න ඕනේ. නාගන ඉවරලා තව වැඩක් තියෙනවා. පොඩි එඩිට් එකක් තියෙනවා. ඒක කරන්න ඕනේ. ඒ වගේ වැඩ ටිකක් තියෙනවා. මේ තමයි බයිසිකලේ හේදුවට පස්සේ ලුක් එක. ඊට පස්සේ මම පොඩ්ඩක් ඔයිල් ටියුත් එහෙමෙන් අල්ලලා දැම්මා. ওই විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් පස්සේ අපි දන්සල්ට ඕන කරන දෙල් ටික කඩන්න ගියා. බයිසිකලේ තමයි ගියේ. මේ යන ගම මම ඉතින් වීඩියෝ පාරකුත් දැම්මා. හිමීට vlog එකට දාන්න ඕනේ ඉඳා. ඊට පස්සේ ඔන්න ඔය විදිහට ගහේ තිබ්බ දෙල් සාමාන්‍ය සෑහෙන්න තිබ්බා. ඊට පස්සේ කෙකකුත් අමුණගෙන හිමීට කලන්න පටන් ගත්තා. ඇයි එහෙනම් ඕකට කොහොමද තියලා කම්බියක් බදිමු ටිකක් උඩ ඉස්සරහට. ඒ කම්බිය ගන්න
වැඩේ තියෙන එතන අර වහලෙකුත් තියෙනවනේ. වහලට වැටෙනවා හුඟක් දේල් කලද්දි මේ ඊට පස්සේ උඩට නැගලා තමයි ඊට පස්සේ කැඩුවේ. අර එහා පැත්තේ අහලත් වුණා කඩා ගන්න පුළුවන් නේද? කොක්ක තියෙනවා සමහර වෙලාවට අර එතනට වදින්න වැටෙන්නෙත් නෑ මේ කොක්කට. මොකද අර අගිස්සෙම තියෙන්නේ. ඉක්මනට මේ පයින්නවා එක්ක පිටිපස්සෙන් දාලා තමයි කොක්ක කඩන්න ඕනේ. බැරුම් නෑ අයි. උසලා අන්දරයි. මේක පිටිය. හරි හරි. සාමාන්‍යයෙන් අපි කොහොමත් මෙතන කැඩුවා ගෙඩි 30ක් විතරද වගේ. ඔව් මම හිතන්නේ 30ක් විතර වගේ. කොහොම හරි අපි ගෙදර යද්දිත් තව ගෙඩි ටිකක් තිබ්බා. ඊට පස්සේ කොහොම ගෙඩි 60ක් 70ක් වගේ 60ක් 70ක් වගේ තිබ්බා. ඊට පස්සේ පොල් ලෙඩි ගෙඩි මේ පොල් ගෙඩි ටිකක් ගත්තා. ඊට පස්සේ ඒ ටික එහෙම ලෙඩි ගහගෙනම තමයි අපි ගියේ. මේ මොකද අර යන ලේසි හින්දා තවත් තැනක තමයි ওই ටික තිබ්බේ. ඔය අර අතින් අර මේ පොල් ලෙඩි ගහන එක පල්ලම ඒක කෑල්ලක් නෑ මේ. ඒකින්ද ඔය විදිහට තමයි අපි ලෙඩි ගහුවේ. අමාරුයිනේ. සාමාන්‍යයෙන් අපි පොල් ගෙඩි 12ක් වගේ ගත්ත මෙතනදී. ඊට පස්සේ දෙල් ටික කපනවා. ගිනිච්ච දෙල් ටික ඉස්ලාම් පොත්ත කපාගෙන ඊට පස්සේ තමයි කෑලි වලට කපාගත්තේ. සමහර දෙල් තිබ්බ සවුත් මේවත් තිබ්බ ඒවා නම් අයින් කරලා දැම්ම. අර ඒක සවුත් විලා වගේ. පොඩ්ඩක් සවුත් විලා වගේ. ඔව්. මේ අපේ අම්මා මියත් දෙල් කපනවා පොතු වෙරෑරා. සෑහෙන වෙලාවක් ගියා ඉතින් දෙල් ගෙඩි 60ක් කියන්නේ. ඊට පස්සේ කෙනාව පොල් ටික මෙතන මේ පැත්තෙන් ඒ ටික ලෑස්ති කරගත්තා. පොල් ටික බිඳගෙන ගාගෙන මේකට ඉක්මනට දෙන්නත් ඕනේ. දැන් ඔය වෙද්දිත් 5ට 6ට විතර කිට්ටු කරලා මම හිතන්නේ. එන්න දෙල් ඊට පස්සේ අර ටික හොදගත්තා. මොකද ඕකේ දිනනවා සාමාන්‍ය කහට වගේ නිකන් වතුර එක සෑහෙන්න නිකන් බොර පාට වැටෙනවා. ඒකින්ද අපි දෙපාරකට ওই ටික හොදගත්තා මේ තම්බන්න කලින්. ඊට පස්සේ මම ඉන්නේ මේ ඔය තමයි පොඩි කෙනෙක් වීඩියෝ කරනවා. මේ පොල් ටික ගන්න වැඩි තමයි අපි කරගත්තේ. මේ අර පොල් ගෙඩි 12. ලේසි නෑ ඉතින් වැඩි. සාමාන්‍යයෙන් අර මෝටර් එකකින් ගන්නවා වගේ මැෂින් එකකින් ගන්නවා වගේ නෙමෙයිනේ. අතින් ගන්නවා කියන පොඩි වෙලාවක් යනවා ඉතින්. ඊට පස්සේ කොහොම හරි මම මෙතන මේ පොල් ටික ගාලා යද්දි ඒගොල්ලෝ අනිත් පැත්තෙන් ඕක තැම්බෙන්න තියලා තිබ්බා. දෙල් ටික ඔය තැම්බෙන ගමන් තියෙන්නේ. දැන් නම් 6ත් පහු වෙලා 7ට කිට්ටු කරලා වගේ මම හිතන්නේ. සෑහෙන ගින්දර ඕනේ මේ. ඊට පස්සේ සෑහෙන්න ඕක සෑහෙන වෙලාවක් තැම්බුණා. මොකද ඔය කෑලිම තියෙනනේ 400ක් 500ක් විතර. ඊට පස්සේ මෙන්න මේක තමයි අපි දෙල් එකට කලවම් කරපු සම්බෝලය. ওই නයි මිරිස් දාලා පොල් දාලා ඔක් කලවම් කරලා පට්ටසරට තියෙනවා. ඒ ASCII මේක දිගටම තැම්බි තමයි තිබ්බේ. ඊට පස්සේ අර ටික පොඩ දදා දෙල් එක බාගෙන ඒකට ටිකෙන් ටික කලවම් කරගත්තා. මේ
මොකද ඔක්කොගම කැලක මේ කලවන් එන්නත් ඕන සම්බෝලයක මේ ඒ විදිහට ඔය කෑලි නම් අන්තිමට මේ පොඩ්ඩක් ඉතින් අර කෑලි මොකද්ද තැම්බිලා වැඩි හින්දා පොඩ්ඩක් ඉතින් කෑලිලා ගියා අර කෑලි වෙන වෙනම නම් හිටියේ නෑ. ඔය උතනින් එහාට වැඩි කියන්නේ මට දන්සලේ දෙන එක ඒ ටික වීඩියෝ කරගන්න බැරි වුණා. ඔය තියෙන පන්සලක් මෙතන තමයි දුන්නේ මට ඊට පස්සේ තමයි මතක් වුණේ මොකද වෙලෙලිප් අර මේ කට්ටියක් හින්දා මට ඒක වීඩියෝ කරගන්න බැරි වුණා. ඔය තියෙන කැරගෙන කූඩුවක් ඕක වෙසක් එකට හැදුවා. ඊට පස්සේ කොහොම හරි පොසොන් එකට අපි ඔය වෙසක් කලාපෙට අරන් ගියා ඕක. ඔය බොන්සායි ටික ඔය වගේ දේවලුත් තිබ්බ පන්සලේ. මෙන්න මේක බටර් වලින් තමයි හදලා තියෙන්නේ ඔය පිළිමේ මේ තනිකරම බටර් වලින්. ඔය මේ චින්තකයා තමයි වැඩේ කරන්නේ. එයා පළතුරු වලින් කපන වැඩ ඒ වගේ ආර්ට් වර්ක් තමයි කරන්නේ. මේකත් තනිකර බටර් වලින් තමයි යන්නේ. විශේෂ ආධාරයක් කරනවා මාතෘභූමියේ සිට හොඳයි රත්තරන් අම්මේ තාත්තේ ඔයාලා දෙන්නට මෙන්න මේ පුණ්‍ය අනුමෝදනා ප්‍රාර්ථනා මේ දින්න ඔය මේ වට්ටක්ක කෑල්ලකින් ඔය මොකක් හරි උතන ඔය ආර්ට් වර්ක් එකක් කරනවා මේ එතන කට්ටිය ඉස්සරහා උඩ පන්සලේ උඩහටින් තොරණක් තිබ්බා. ඔය මම පොඩ්ඩක් ඉතින් සයිඩ් එකෙන් වීඩියෝ කරගත්තා. ගත්විසයට බුදු බව ලැබ මෙන්න මේකත් මේ කුඹුරු ගෙඩියෙන් ඔබ හදලා තියෙන්නේ මේ ඔය ඇතුලේ නම් ඉටි පන්දමක් හරි මොකක් හරි එකක් පත් වෙනවා. ලස්සනයි වැඩි. මේක දම්සප් පැවතුම් සූත්‍රයේ මෙතන යන්නේ මේකත් පල්ලෙහින් තිබ්බේ මෙතන මේ අඹ ගහක් ගාව. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ අතන ටේබල් එක මේ ඔය විදිහට තමයි ඉතින් vlog එක මට එන්ඩ් කරගන්න මේ වීඩියෝ එකක් ගහගන්න බැරි වුණා. ඉතින් මම ක්ලිප් ටික තිබ්බ හින්දා වොයිස් ඕවර් එකක් කරලා දාන්න හිතුවා. මේ හරි එහෙනම් අදට ගිහින් එන්න වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. තවත් වීඩියෝ එකකින් සෙට් වෙමු. ගත්විසයට බුදු බව ලැබ ජය වෙන්න